ගිනියමට ඉරිතලුණු කතරකටුව අනෝරා වැස්සක් වැටුනොතින් දියසීරා නැගී මලානික අතුරුකිලි පනගසා වසන්තයේ සැනකින්. සුබදවසක් වේවා යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? හොඳින් ඉන්නව නේද? ඔන්න අදත් බ්ලොග් එකක් අරගෙන ආවා. පටන් ගන්න කලින් කියන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම TikTok account එක follow කරන්න, Facebook page එකත් follow කරලා තියාගන්න. එතකොට ඉස්සරහට මම කරන වැඩ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බ්ලොග් එක ගේන්න හිතුවේ ඔක්තෝබර් 1 වෙනිදා, ඒ කියන්නේ ලෝක ළමා දිනයේ දවසේ මම කරපු වැඩසටහන ගැන කියන්න. වැඩසටහන තිබුණේ මාතර මාලිම්බඩ සංස්කෘතික මධ්‍යස්ථානයේදී. මෙවර ලෝක ළමා දිනයේ තේමාව උනේ ආදරෙන් සුරකින්න හෙටලොව දිනන්න කියන එක. ඉතින් මාලිම්බඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරිණී නිලන්ති රේණුකා මහත්මියට අදහසක් ආවා පවුල කියන සංකල්පයත් මේ තේමාවට එකතු කරන්න. දරුවෙක් ගොඩනැගෙන්න අවශ්‍ය කරන මූලික පදනම සැකසෙන්නේ පවුල තුලින්. දරුවෙක්ට අවශ්‍ය රැකවරණය, ආදරය මේ කියන හැමදේම වගේම ආකල්ප වර්ධනයත් පවුල තුලින් අනිවාර්යයෙන්ම සිදු වෙන්න ඕනේ. එහෙම වර්ධනය වෙන දරුවා අනාගතයේ සමාජයේ යහපත් පුරවැසියෙක් බවට පත් වෙනවා. මේ තේමාව සමාජගත කරන්න ඕන නිසාම මාලිම්බඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ විවිධ පාඨමාලාවන් හදාරන දුවාදරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ඒ වගේම ආරාධිත අමුත්තන් මාලිම්බඩ සංස්කෘතික මධ්‍යස්ථානයට කැඳවලා අපි ලස්සන වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ගීරස වින්දන වැඩසටහනක්, ඒ වගේම වැඩිහිටියන්ගේ නාට්‍ය කිහිපයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. මෙම වැඩසටහනට සම්පත්දායකත්වයේ සපයමින් මටත් කෘෂි විද්‍යාපීඨයේ සංජීව අසංක සොයුරාටත් සහභාගී වීමට අවස්ථාව ලැබුණා. මධ්‍යස්ථානය අද වෙච්චි නැහැ මේ උන්වහන්සේ නොහිටින්න. සියලුම දේ අපි මේ ධර්මශාලාව, මේ දෙස්කොටු, මේ භූමිය වසර 17ක් තිස්සේ ගමට මේ තුල ගමේ දරුවන්ට අපි දෙයක් කරන්නේ ඒ වෙනුවෙන් මූලිකත්වය අරගෙන මේ ආයතන විහාරස්ථානය තුල අපිට මේ සංස්කෘතික මධ්‍යස්ථාන උත්සවය අලංකාර කරන්න ප්‍රදේශයේ වැඩිහිටි සමිතිය විසින් අලංකාර නාට්‍යයක් ඉදිරිපත් කරන අයුරු තමයි ඔයාලට මේ විදිහට පේන්නේ. ඒක සීතල දිය සහිත රැස්සක්. ගලවන සීරුවට දිය කඳුළු. තෙමියේ රුදු කතර දේව සැනකින් හරිත වූ සරපෙවක්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ, ඒ වගේම වෙදකරණී සම්භාවනීය අමතන්ගේ, ඒ වගේම දෙමාපියනි, ප්‍රදේශවාසී වැඩිහිටියන්ගේ සහ පොලිසි දුවදරුවනි. විශේෂයෙන්ම පළවෙනි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට අපිට ආරාධනා කරපු ස්ථානභාර නිලධාරිණී නිලන්ති රේණුකා මහත්මියට. ඇය අපිට ආරාධනා කරපු නිසායි අපිට ඔබ වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් අරගෙන ඉන්න පුළුවන් වුණේ. ඉතින් ඉස්සරහාම ඉන්නවා වැඩසටහන සාවධානව අසා සිටින්න. මොකද වැඩිහිටියන්ට මම කියන්නේ පුංචි ළමයි ටිකක් කියලා කියපුවම සංකලනවනේ. හරි අමාරු එක තැනක වෙලා ඉන්න. මොකද දැන් ගොඩක් වෙලා ඉඳි නිසා දැන් අපහසුතාවයකට ඇති. හැබැයි අද අමාරුවෙන් හරි මේ ටික අහගෙන හිටියොත් එහෙම මේ දේවල් ඉතුරු වෙන්නේ ඔබගේ අනාගතයට. මොකද අපි කාලෙකදී ඔය වගේ අහගෙන හිටියා. අපි අපේ අනාගතයට දේවල් එකතු කරගත්තා. ඉතින් ඔබටත් ඒ වගේ අනාගතේ දවසක් එයි. ඉතින් කලාව සාහිත්‍යය කියලා කියන්නේ මිනිසුන්ට ගොඩක් සමීප දෙයක්. අපි හැම වෙලාවෙම ගීත අහනවනේ. අපි විනෝදයක් ලබන ගීත අහනවා. ඒ වගේම අපිට මානසික පීඩනය දැනෙන වෙලාවට අපි ගීත අහනවා. එක විදිහට අපි ගීත වලට අහුම්කම් දෙනවා. අර නාට්‍යෙත් මම අහගෙන හිටියා. අපි සින්දු නම් හැම වෙලාවෙම අහනවා. හැබැයි අද වෙද්දි තරුණ පරපුර පුරුදු වෙලා ඉන්න සත්‍යෙට ගීත අහන්න. හැබැයි ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. හැබැයි අලුතෙන් ආපු සින්දු වල එහෙම තියෙන්නේ මොනවද කියලා හිතන්න දෙයක් නෑ සමහර වෙලාවට. ඒ නිසා මම තාම පරණ සින්දු අහන්නේ. මොකද අලුතෙන් අහන සින්දු වල සමහර වෙලාවට අර්ථ රසයක් නැහැ, ශබ්ද රසයක් නෙවෙයි තියෙනවා. ඉතින් අපි අද මේ හොරා පුරාවට අර්ථාන්විත ගීත අහමු. ඒ ගීත වල තේරුම් හිතමු. ඒ වගේම හිතලා අපි අපේ ජීවිතේට යමක් එකතු කරගමු. ඉතින් ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයක් යෙදලා තියෙනවා. ඒක නිසා අපි තීරණය කළා
වැඩිහිටියන්ට දරුවන්ට එකටම කතා කරන්න. ඉතින් එතකොට නිලන්ති මහත්මිය කියපු විදිහට පවුල කියන තේමාව තමයි අපි අරගත්තේ. මොකද මේ පවුල කියන කුඩාම ඒකකයේ හැදුනොත් තමයි මුළු රටක්ම හැදෙන්නේ. මොකද ගොඩක් පවුල් එකතු වෙලා ගමක් හැදෙනවා. ගම් එකතු වෙලා දිස්ත්‍රික්කයක් හැදෙනවා. පළාතක් රටක් ඒ විදිහට. ඉතින් ආදරයෙන් සුරකින්න අපට ලව දිනන්නට තමයි මේ සැරේ ලෝක සමාජයේ තේමාව වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි වැඩිහිටියන්ට ආමන්ත්‍රණය කරන්න ඕන නිසාම සොඳුරු පවුලක් කියන තේමාවත් මේකට ඇඳලා ගත්තා. මම කීපයක් ඉස්සරලාම අහලා හිටියත් හොඳයි කියලා හිතනවා. මොකද දැන් ගොඩාක් වෙලා ඉගෙන ගන්න නිසා හරි අමාරුයි. අපි ඒ නිසා ගීතයකින්ම වැඩේ පටන් ගන්නවා. ඉතින් මම ආරාධනා වෙලා යනවා. ඊළඟ ගීතය ගායනා කරන්න මම අසංකට ආරාධනා කරනවා. අපි හැමෝම ආදරය කරන අහන්න කැමති ගීතයක්. අපි ගීතෙන් පස්සේ කතා කරමු. ගීතය ගායනා කරන්නේ සොලිය දෙවිසිංහ. ඒ වගේම දීපත් රචනා කරලා තියෙන රත්නශ්‍රී විජේසිංහ. සංගීතය අපේලා තියෙන්නේ රෝහණ විජේසිංහ. ලෝක ළමා දින වැඩසටහන ඒ විදිහට තමයි නිමා වුනේ. මාලිබඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ පිහිටලා තිබෙන පන්සල තමයි මේ විදිහට ඔයාලට පේන්න තියෙන්නේ. පන්සල දකිද්දි තමයි මට හිතුනේ මාලිබඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ ළමයින්ට හිතකර පරිසරයක කියලා. වැඩසටහන ඉවර වෙලා හරියටම දවස් 2කට පස්සේ මම ආපහු සරසවි බලා යන ගමන තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. මේ වැඩවලදී කොච්චර මහන්සි දැනුණත් ආත්ම තෘප්තිය කියන දේ සල්ලි වලට ගන්න බෑ කියලා මට හැම වෙලාවෙම හිතෙනවා. ඒකට හේතුව තමයි අපි හොඳ දේවල් කළොත් හැමදාම අපේ සැනසීමට ඒ දේවල් තියෙන එක. මම එදා අපේ කැම්පස් එකට යද්දි කැම්පස් එක ලස්සනට සරසලා තිබුණා. මම කල්පනා කළා මොකද්ද විශේෂ දවස කියලා. ගියාට පස්සේ තමයි මටත් දැනගන්න ලැබුණේ විද්‍යාපීඨයට නවසිසුම් බදවා ගැනීමේ දවස තමයි මේ උදා වෙලා තිබුණේ. මම අධ්‍යාපනය ලබන ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයට යන ගමන් මම අපේ සරසවියත් වීඩියෝ ටිකක් ගන්න අමතක කරේ නෑ. මේ ඔයාලට පේන්නේ රුහුණු විශ්වවිද්‍යාලයට විතරක් ආවේනික දෙයක් වන සඳරු තලය. මේ ලස්සන දර්ශන දකිද්දි නම් තව ටික දවසකින් සරසවියෙන් සමුගන්න තියෙනවනේ කියලා හිතෙද්දි මට දුක හිතෙනවා. හැබැයි රුහුණු විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මගේ ජීවිතේ හැමදාම මතක මල් පිපෙන අමතක නොවන සුන්දරම මතකයක්. උදේ ඉඳන් හවස් වෙනකන් වෙහෙස වෙලා වැඩ කරලා සරසවිය ගල් බැම්ම උඩ ඉඳගෙන වෙහෙස නිවන එක පුරුද්දක් වෙලා. හැඟුම්පර පෙම්වතුන් පෙම් කරන තුරුපතර කෝල බස් තෙපලමින් වැළඳ ගන්නා අතර අනග රැඟුමන් සියලෝ හැරදමා විකසින්ම සෙබඩ හදවත්වලට සියුම් ලෙස රිද්දමින් මොනරඩුඹ පියබන්නේ ලැච්චවත් හිතිලාද. මේ මං ගොඩක් කාලෙකට කලින් රුහුණේ මොනරුන්ට ලියපු කවියක්. ඉතින් මට මේ මොනර දකිද්දී ඒ කවිය මතක් වුණා. ඒකත් ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ. වීඩියෝ එකේ අවසානට ඡායාරූප එකතුවක් දාන්නත් අමතක කරේ නෑ. ඒ ටිකත් ඔයාලා බලන්න. අනිත් අයට බෝ කරන්න ලෙඩක් කියන්නද? අපෝ ලෙඩක්? බෝ වෙනවට කවුද කැමති ලෙඩක් නන් නේද? මේ නම් කියන්නේ ඔයාට හැදුනහම රිදෙන ලෙඩක් නෙවෙයි. ඔයාට හොඳ ප්‍රතිලාභයක් දෙන ලෙඩක්. ඔව් ලෙඩක් කියලා කියන්නේ මම කියන්නේ හිනාව ගැන. අපි තවත් කෙනෙක්ට හිනා වුණොත් එයාත් අපිට හිනා වෙනවනේ.
ඔන්න දැන් ඔයාලට හිතනවා ඇත්තේ නරකට hina වෙන එක ගැන මේ කියන්නේ කියලා. නැහැ. හොඳ හිතින් අවංකව තවත් කෙනෙක්ට සිනහවකින් සංග්‍රහ කළොත් එහෙම එයත් අපිට සිනහවකින් සංග්‍රහ කරනවා. ඉතින් ඔයාලා හැමෝටම අවංකව හිනාවකින් සංග්‍රහ කරලා බලන්න. ඔයාලටත් ඒ හිනාව පෙරලා ලැබේවි. පුංචි දෙයකින් හරි තවත් කෙනෙක්ගේ ජීවිතයක් පාට කරන ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න. එතකොට ඒ හිත ඔයාට සහනයක් වගේම ඔයා වටා ජීවත් වෙන අනිත් අයටත් සහනයක් වේවි. හැමදාම හදවතින් සුන්දර මනුස්සයෙක් වෙන්න. ඉතින් අදට ගිහින් එන්න තවත් ලස්සන බ්ලොග් එකක් ඔයාලට අරගෙන එන පොරොන්දුවක් දීලම. ඉතින් මාත් එක්කම රැඳිලා ඉන්න. ඉස්සරහට මන් කරන හැම වැඩක්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මගේ YouTube එකෙන්, Facebook එකෙන්, ඒ වගේම TikTok එකෙන්. සුබ දවසක්. හැමදාම සතුටින් hina වෙලා ඉන්න ඕනේ. කියන්න අමතක වුණානේ. මම හිමාෂා මදුමාදවි හපුආරච්චි. මගේ නම මතක තියාගන්න.